දේවාශිර්වාදයෙන් පිරුණු සුබ සබත් දවසක් වේවා. අද 2026 ජනවාරි 25 වෙනි ඉරිදා. ශුද්ධ බයිබලයේ කියවමු. උත්පත්ති කතාව 21 වෙනි පරිච්ඡේදය. ඊසාගේ උපත. තවද සමිදානන් වහන්සේ වදාළ පරිදි උන්වහන්සේ සාරාට කරුණාව දැක්වූසේක. උන්වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළසේක. සාරාද පිළිසිඳගෙන දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයේහි ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුතෙකු ලැබුවාය. ආබ්‍රහම් තම පුත්‍රයාට ඊසාක් යන නම තැබීය. ඊසාක් වන තම පුතුට දින 8ක් වූ කල දෙවියන් වහන්සේ අනකල පරිදි ආබ්‍රහම් ඔහු චර්මච්ඡේදනය කළේය. ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු 100කි. සාරාද කතා කරමින් දෙවියන් වහන්සේ මා හිනැස්සූසේක. මේ ගැන අසන සියල්ලන් මා සමග සිනාසෙනු ඇත. සාරා දරුවන්ට තනකිරි දෙති ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේද? ඔහුගේ මහලු වියේදී මම ඔහුට පුත්‍රයෙකු දුනිමි කීවාය. දරුවා වැඩි කිරිවැරුවේය. කිරිවැරූ දිනෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්වීය. හාගර් සහ ඉස්මාኤල් නිර්පා දැමීම. ආබ්‍රහම්ට දාව මිස්ර ජාතික හාගර්ගෙන් ලැබූ ඉස්මාኤල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවාය. එබැවින් ඇය ආබ්‍රහම්ට කතා කොට මේ දාසියත් ඇගේ පුත්‍රයාත් එළවා දමන්න. මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමග උරුමකරු නොවිය යුතුයයි කීවාය. ඉස්මාኤල් ඔහුගේ පුත්‍රයා වන බැවින් මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත්විය. එහෙත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹ හාගර් හා ඉස්මාኤල් නිසා කනගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලටම සවන් දෙන්න. ඒ මන්ද නුඹේ පෙළපත ඇතිවන්නේ ඊසාක් මගින්ය. හාගර්ගේ පුත්‍රයාද නුඹට දාව උපන් බැවින් ඔහුටද මම පෙළපතක් දෙන්නේ මේ වදාළසේක. පසුදින උදේ පාන්දරින් ආබ්‍රහම් නැගිට රොටීද වතුර බෝතලයක්ද ගෙන හාගර්ට දී දරුවාද ඇගේ කරේ තබා ඈ යන්නට හැරියාය. ඈද නික්ම ගොස් බේර්ෂෙබා නම් පාලුකරේ මං මුලා වී ඇවිද්දාය. බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවාය. දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොමදයි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තාය. දරුවා කෑ ගසමින් ඇඬුවේය. දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිනි. උන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට ඔබ කරදර වී ඉන්නේ කුමක් නිසාද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. නැගිටින්න දරුවා ඔසවා අතට ගන්න. මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි කීවේය. දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවාය. ඈද ගොස් වාජනය පුරවා දරුවාට බීමට දුන්නාය. දෙවියන් වහන්සේද ඒ දරුවා සමග වූසේක. ඔහු වැඩි පාලුකරේ පදිංචි වී දුනුවායෙක් විය. ඔහු පදිංචි වූ පාලුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිසර දේශයෙන් බිරිඳක් ගෙන දුන්නාය. දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය මෙසේය. සියලු දෙනාටම ජේසුස් පිහිටයි.